SME plus payroll module. SME plus payroll module එක පාවිච්චි කරලා කම්පැනි එකේ payroll එක ඉතා ලේසියෙන් ඉක්මනින්ම නිවැරදිව ක්‍රියේට් කරගන්න පුළුවන්. ඒ සඳහා payroll එක generate කරන්න කලින් තැන් කීපයක් තියෙනවා අපි ඒ ටික බලලිමු. මුලින්ම කරන්න ඕන දෙයක් තමයි employees ලගේ තියෙන බේසික් සැලරි සහ සැලරි අලවන්සස් ටික සිස්ටම් එකේ කන්ෆිගර් කරලා තියෙන්න ඕනේ. මේ එම්ප්ලොයි කෙනෙක් view කරලා මේ salary info කියන ටැබ් එකට ගිහිල්ලා මෙතන මේ තියෙන බේසික් සැලරි ටික සැලරි එක අපිට සෙට් කරන්න පුළුවන්. ඊට අමතරව වෙන අලවන්සස් තියෙනවා නම් ෆික්ස් අලවන්සස් තියෙනවා නම් ඒවත් මෙතන කන්ෆිගර් කරන්න පුළුවන්. බේසික් සැලරි එක ඇඩ් කරද්දී දැන් සැලරි එක වෙනස් වෙනවා නම් කාලයත් එක්ක ඒ තියෙන එඩිට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් රෙකෝඩ් එකක් ඒ අදාළ ඉෆෙක්ටිව් ඩේට් එක දාලා දැම්මට පස්සේ ඒ දවසේ ඉඳන් ඒ පේරෝල් එකට ඒක ඔටෝමැටිකලි ඇප්ලයි වෙනවා. එතකොට මේ විදිහට එම්ප්ලොයිගේ සැලරි එකේ සැලරි චේන්ජ් වෙන ෆුල් හිස්ටරි එකම අපේ සිස්ටම් එකේ රෙකෝඩ් වෙනවා. අලවන්සස් උත් ඒ වගේම තමයි. අලවන්සස් ඕනනම් අපිට එන්ඩ් ඩේට් එකක් දාලා ඉවර කරන්න පුළුවන්, ඩිස්කන්ටිනියු කරන්න පුළුවන් මොකක් හරි අලවන්ස් එකක් ඩිස්කන්ටිනියු කරන්න අවශ්‍ය නම්. ඒ වගේ මෙතනින් ගිහිල්ලා ඒ කැටගරි එක සිලෙක්ට් කරලා අපිට මෙතනින් දාන්න පුළුවන් අවශ්‍ය විදියට එන්ඩ් ඩේට් එක දිගටම කන්ටිනියු වෙන එක නම් ටූ ඩේට් එකක් දාන්න අවශ්‍ය නැහැ. මේ විදියට බේසික් සැලරි සහ අලවන්සස් අපිට කන්ෆිගර් කරන්න පුළුවන් හැම එම්ප්ලොයි කෙනෙක්ටම. හැම එම්ප්ලොයි කෙනෙක්ටම එහෙම කරලා තියෙන්න ඕන පේරෝල් ජෙනරේට් කරන්න කලින්. මෙතන තිබ්බ ඒ අලවන්සස් ටයිප්ස් ටික අපිට මේ ඇඩ්මින් පේරෝල් සෙක්ෂන් එකට ගිහිල්ලා මේ ෆික්ස් අලවන්සස් ස්ක්‍රීන් එකට ගිහිල්ලා අපිට පුළුවන් අවශ්‍ය ඒ ෆික්ස් අලවන්සස් ටික මෙතනට ඇඩ් කරගන්න. එතකොට ඒවා ඇපියර් වෙනවා එම්ප්ලොයි පේජ් එකේ සැලරි ඉන්ෆෝ ටැබ් එක ඇතුලේදී. ඊට අමතරව තව තියෙනවා කම්පැනි එකක ඔය ලාස්ට් මොමන්ට් පේරෝල් ඇඩිෂන්ස්, ඒ කියන්නේ ඇටෙන්ඩන්ස් අලවන්ස්, සේල්ස් බෝනස්, ඔය එක එක ඩිඩක්ෂන් සහ අලවන්සස් ටයිප්ස් ඒවත් අපිට මේ ඇඩ් හොක් අලවන්සස් සහ ඩිඩක්ෂන්ස් යටතේ ඇඩ් කරගන්න පුළුවන්. ඒවා කොහොමද පාවිච්චි වෙන්නේ කියලා මම පේරෝල් එක ජෙනරේට් කරන්න ගියාම පැහැදිලි කරන්නම්. දැන් ඒ වගේ එම්ප්ලොයිස් ලගේ ඔක්කොම සැලරි ඩීටේල්ස් කන්ෆිගර් කරලා තියෙනකොට සහ ඒගොල්ලොන්ගේ වර්ක් ලොග්ස් හරියට තියෙනවා නම් හරියට තියෙනකොට අපිට මේ පේරෝල් පේජ් එකට ගිහිල්ලා පේරෝල් එක ජස්ට් බටන් ක්ලික් එකකින් ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට අමතරව දැන් අර මම කලින් කිව්වා වගේ අපිට ලාස්ට් මොමන්ට් චේන්ජස් තියෙනවා නම් ඒ මාසෙකට විතරක් ඇප්ලයි වෙන සැලරි ඇඩ්වාන්සස්, සැලරි ලෝන් ගනිපුවා, ස්පෙෂල් බෝනස් දෙන ඒවා එහෙම තියෙනවා නම් මෙතනට ගිහිල්ලා අපිට ඒවා ඇඩ් කරගන්න පුළුවන්. මේ ස්ක්‍රීන් එකෙන් උදාහරණයක් විදිහට මම අලවන්ස් එකක් ඇඩ් කරනවා නම් ඒ අදාළ පේරෝල් පීරියඩ් එකේ කැමති දවසක් සිලෙක්ට් කරලා ටයිප් එක මෙතනින් සිලෙක්ට් කරන්න. ඒ අවශ්‍ය ටයිප් එක එතන නැත්නම් මෙතන ඉඳන් මුණත් අපිට අලුත් ටයිප් එකක් ඇඩ් කරගන්න පුළුවන් අර ස්ක්‍රීන් එකට මාරු වෙන්නේ නැතුව මේක වෙනස් කරගන්න ඕන නම් මේක එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමති එම්ප්ලොයිස්ලා එකක් හෝ වැඩි ගණනක් සිලෙක්ට් කරලා අපිට පුළුවන් ඒගොල්ලොන්ට වෙන වෙනම අමවුන්ට්ස් ස්පෙસિෆයි කරන්න. මේ විදිහට දාලා සේව් කරාම ඒක අදාළ පේරෝල් පීරියඩ් එකට පේරෝල් එක රන් කරනකොට ඔටෝමැටිකලි මේ අයිටම් එක ඇප්ලයි වෙනවා පේරෝල් එකට. එතකොට ඒක පේ ස්ලිප්ස් වලත් බ්‍රේක් ඩවුන් කරලා ඩිස්ප්ලේ කරනවා. දැන් පේරෝල් එකට ගිහිල්ලා අපිට තියෙන්නේ මේ බටන් එක ක්ලික් කරලා ඒ අදාළ පේරෝල් පීරියඩ් එක සිලෙක්ට් කරලා ජෙනරේට් කරන්න විතරයි. මේ එක බටන් ක්ලික් එකකින් පේරෝල් එක තප්පර කීපයක් ඇතුළත ජෙනරේට් වෙනවා. දැන් මේ එහෙම ජෙනරේට් කරපු පේරෝල් එකක් තමයි මෙතන මේ තියෙන්නේ. මම දැන් ඒක ඕපන් කරලා පෙන්නන්නම් මොන වගේ දෙයක මේ පෙන්වන්නේ කියලා. පේරෝල් එකක් ජෙනරේට් කරාට පස්සේ එතන පෙන්නනවා අපිට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ෆයිල්ස් දෙකක්. එකක් තමයි මේ Excel ෆයිල් එක. මේ Excel ෆයිල් එක ඒකේ තියෙනවා ෆුල් සමරි එකක් ඒ පේරෝල් එක ගැන. බේසික් සැලරි, අලවන්සස්, OT තියෙනවා නම් OT, ඊට පස්සේ ඩිඩක්ෂන්ස් සහ ග්‍රොස් සැලරි, නෙට් සැලරි. ඒ වගේම EPF බ්‍රේක්ඩවුන් එකක් තියෙනවා, ETF බ්‍රේක්ඩවුන් එකක් තියෙනවා. ඊට අමතරව ඉන්කම් ටැක්ස් ඇප්ලයි වෙන එම්ප්ලොයිස්ලා ඉන්කම් ටැක්ස් ඇප්ලයි වෙනවා.
බෑන්ක් ෂීට් එකක් ජෙනරේට් කරන්න පුළුවන් බැංක් account information employees ඩීටේල්ස් වලින් දීලා තියෙනවා නම් මෙතන ඔටෝමැටිකලි ඒකත් පොපියුලේට් වෙනවා බැංක් එකට අප්ලෝඩ් කරන්න ඕන ඩොකියුමන්ට් එක අපිට මෙතනින් ජෙනරේට් කරගන්න පුළුවන් මේ එන කොලම්ස් පවා අපිට කස්ටමයිස් කරගන්න පුළුවන් සිස්ටම් එකෙන් අමතරව පේරෝල් සමරි එකක් පෙන්වනවා කොච්චර ප්‍රමාණයක් එම්ප්ලොයිස්ලා ඉන්නවද කොච්චර බේසික් සැලරි ගෙවලා තියෙනවද කොච්චර ප්‍රමාණයක් ඒ අලවන්සස් වලින් ගෙවලා තියෙනවද සහ ඩිඩක්ෂන්ස් ඇප්ලයි වෙලා තියෙනවද කියලා. ඊට අමතරව මේ තව ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ඒකේ තියෙනවා ඔක්කොම පේරෝල්ස් ටික බන්ඩල් පේ ස්ලිප්ස් ටික බන්ඩල් කරලා හැම එම්ප්ලොයිටම මෙතන අපි එකක් ඕපන් කරොත් මේ පේස්ලිප් එක ජෙනරේට් කරලා තියෙනවා මේක අවශ්‍ය නම් print out එකක් කරන් එම්ප්ලොයිට දෙන්න පුළුවන් එහෙම නැත්නම් WhatsApp එකේ වගේ ෂෙයා කරන්න පුළුවන් එහෙමත් නැත්නම් මේ පේරෝල් එක අපි ඩිස්බස් කියන මේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඒ කියන්නේ සල්ලි ට්‍රාන්ස්ෆර් කරාට පස්සේ පේරෝල් එක ඩිස්බස් කියලා මාක් කරන්න මේ බටන් එක ක්ලික් කරලා එතකොට මෙන්න මේ ඊමේල් අයිකන් එක ඇපිය වෙනවා ඒක ක්ලික් කරලා අපිට පුළුවන් එම්පලෝයි ඊමේල් එක ඇතුළත් කරලා තියෙන එම්පලොයිස්ලට ඔටොම මේ සිස්ටම් එකෙන්ම පේසිප් එක ඊමේල් කරන්න එතකොට මැනුවලි මුකුත් හැන්ඩල් කරන්න දෙයක් නැහැ මේ ඔක්කොම විනාඩි 1-2ක වැඩක් තියෙන්නේ පේරෝල් එක ඩිස්පස් කියලා මාක් කරාට පස්සේ ඒ පේරෝල් එක වැඩි එඩිට් කරන්න බෑ දැන් ගත්තොත් එතකොට ඒ ඩිස්පස් කියලා මාක් කරාට පස්සේ මේ තියෙන්නේ ඒ වගේ ඩිස්පර්ස් කියලා මාක් කරලා තියෙන පේරෝල් එකක තියෙන ඇඩ්හොක් අයිටම්ස් ඒව පවා ඔක්කොම රීඩ් ඔන්ලි වෙනවා ඒකේ කිසි දෙයක් වෙනස් කරන්න බෑ මේ තියෙන ඒ වගේ ජෙනරේට් කරපු පරණ පේරෝල් එතකොට අපිට ඕන වෙලාවක හිස්ටරි එක සිස්ටම් එකෙන් බලා ගන්න පුළුවන් ලේබර් ඩිපාර්ට්මන්ට් එකකින් ඉන්නවා ඉන්ක්වයර් කරනකොට ස්කිලින් සිස්ටම් එකට ගියා මේකෙන් ඩවුන්ලෝඩ් කරලා පෙන්වනවා එතකොට හැම රෙකෝඩ් එකක්ම මේ ආරක්ෂිතව සිස්ටම් එකේ තියෙනවා එතකොට OT calculations, late calculations, no pay deductions ඒ ඔක්කොම ඔටෝමැටිකලිම ඇප්ලයි වෙනවා. එතකොට සෑහෙන වෙලාවක් ඉතුරු කරගන්න පුළුවන් මේවා මැනුවලි ගණන් හදන්න යන වෙලාව. මේ පේරෝල් එක ජෙනරේට් කරන ඒ විදිය ඒ ජෙනරේට් වෙන්න ඕන රූල්ස් ඒ ඔක්කොම කස්ටමයිසබල්. කියන්නේ කම්පැනි එකක දැනට කරගෙන යන විදිය ඒ විදියටම හෝ ගොඩාක් ඊට ආසන්න විදියකට අපිට මේ සිස්ටම් එකේ කන්ෆිගර් කරන්න පුළුවන්. ඒක කරන්නේ මේ ජෙනරල් කන්ෆිගරේෂන් සෙක්ෂන් එකේ තියෙනවා සෙටින්ග්ස් කීපයක් පේරෝල් එකට අදාළ වෙන. දැන් උදාහරණයක් විදියට EPF percentage එක EPF percentage එක ඒ වගේ income tax slabs ඊට අමතරව පේරෝල් එක ජෙනරේට් කරන දවස උදාහරණයක් කැලෙන්ඩර් මන්ත් එකට ජෙනරේට් කරනවා එහෙම නැත්නම් පර්ටිකුලර් දවසක ඉඳන් තව දවසකට උදාහරණයක් 25 ඉඳන් 25ට පේරෝල් ජෙනරේට් කරනවාද ඒ ඔක්කොම අපිට මෙතනින් කන්ෆිගර් කරන්න පුළුවන් ඊට අමතරව අපිට ඔය ඩේස් පේ විදියට ගෙවන උදාහරණයක් විදියට ඔය ස්ටේට්ස් වර්කර්ස්ලාට එහෙම ඩේස් පේ බේස් පේමන්ට් එකක් ගෙවනවා සැලරි එකක් ගෙවන්නේ අපිට ඒ අයට අදාළ විදියට පේරෝල් එක ජෙනරේට් කරන්නත් වෙනම ස්ට්‍රැටජි එකක් තියෙනවා ඊට අමතර මේ බැංක් ෂීට් එකට එන කොලම්ස් මොනවද කියන එක අපිට ස්පෙසිෆයි කරන්න පුළුවන් ඊට අමතරව කොහොමද OT කැල්කුලේෂන්ස් වලදී මාසෙකට කොච්චර දවස් තියෙනවද කොච්චර අවර්ස් කන්සිඩර් කරනවද ලේට් ඇප්ලයි වෙන්න ඕන කොහොමද OT ඇප්ලයි වෙන්න ඕන කොහොමද ඒ ඔෆ් ඩේස් වලට වෙනම රේට් එකක් තියෙනවා නම් ඒවා එහෙම ඒ විදිහට හොලිඩේස් වලට වෙනම රේට් එකක් තියෙනවා නම් ඒ විදිහට ඒ ඔක්කොම අපිට සිස්ටම් එකෙන් බොහොම ලේසියෙන් කන්ෆිගර් කරන්න පුළුවන් එතකොට පේරෝල්ස් වලට ඔටෝමැටිකලි සීම්ලස්ලි ඒ සෙටින්ග්ස් ඇප්ලයි වෙනවා